අනුරාධපුර නම් ස්වර්ණමය නගරේ සාලිය නම් කුමරෙකු විසිය. ඔහු උතුම් ගතිගුණ ඇති කරුණාවන්ත සහ ලංකා රාජ්‍යයේ උරුමකාරයා විය. එක් සුන්දර උදෑසනක සාලිය කුමරු රාජකීය උද්‍යානයට ගියේය. එහිදී දෛවය ඔහු එනතුරු මග බලා සිටියේය. කුමරු එම තරුණිය රහසින් හමුවෙද්දී දින සති බවට පෙරළුණි. ඕනෑම නීතියකට වඩා ශක්තිමත් වූ ආදරයකින් ඔවුන්ගේ හදවත් එකිනෙකට බැඳී තිබුණි. රජු මෙම රහස දැනගත් විට ඔහුගේ හදවත දෙකඩ විය. මන්ද කුමරු ආදරය කළේ සාමාන්‍ය කුලයක තරුණියකටය. එහිත් ආදරය දම්වැල් වලින් බැඳ තැබිය නොහැක. සාලිය සිය කිරුලට වඩා තම හදවත තෝරාගත්තේය. කුමරු සහ ඔහුගේ පෙම්වතිය මාලිගය අතහැර ගොස් කැලාව තුල චාම් නිවසක් තනාගත්හ. එහිදී ඔවුන්ගේ එකම වස්තුව වූයේ ආදරයයි. ඔවුන්ගේ ආදරය පුරාවෘත්තයක් බවට පත්විය. එය සැබෑ ශ්‍රේෂ්ඨත්වය බලය තුල නොව තම හදවත අනුගමනය කිරීමේ ධෛර්යය තුල පවතින බවට මතක් කිරීමක් විය.